guys කොහොමද ඔයාලට? ඉතින් අද vlog එක අපේ book fair ගමන ගැන අපි බලමු කොහොමද මේ vlog එක කියලා. අපි උදේ 8ට වගේ තමයි book fair එකට යන්න ගෙදරින් පිටත් වුණේ. කොහොම හරි උදේ 9 වගේ වෙද්දි අපිට පුළුවන් වුණා BMI CH එකට යන්න. ඉතින් අපි යනකොටත් සෑහෙන සෙනගක් ඇවිල්ලා හිටියා. අපි කලින් හිතන් හිටියේ book fair එක පටන් ගන්න දවසේම යන්න. ඒ වුණාට අපිට එදා යන්න බැරි වුණා. අපිට යන්න ඕනේ සෙනසුරාදා දවසක. ඉතින් සෙනසුරාදා කියන්නේ කොහොමද සෙනග වැඩියෙන් ඉන දවසක්නේ. උදේද දවල්ද කියලා නෑ. සෙනසුරාදා ඉරිදා දවස්වලට කොහොමද සෙනග වැඩි. ඉතින් අපි යන දවසෙත් ඒ වගේ තමයි. අපි දෙන්න book fair එකට ආවේ 3 වෙනි පාර. ඉතින් book fair පටන් ගන්නකම් ආසාවෙන් දින ගණලා මෙහෙම ඇවිල්ලා පොත් එක්ක දවසම ගත කරලා අපි ආසම පොත් අරන් ගෙදර යන එක මට නම් ඇත්තටම ලොකු සතුටක්. ටිකට් එකත් අරගෙන අපි book fair එක ඇතුළට ආවා. මෙන්න මේ වගේ ලස්සන ඒරියා එකකුත් තිබුණා. අපි මුලින්ම කරේ ඇතුළට ආවට පස්සේ ATM එකට ගියා BOC එකේ. ඊට පස්සේ ෆුඩ් ස්ටෝල් තියෙන පැත්තට ගිහින් හොට් ඩොග් එකක් එක්ක රෝල් එකක් කාලා පොත් හොයන්න යන්න පටන් ගත්තා. අපි දෙන්න මුලින්ම ගියේ බාගේන් එකට. එතනට ගිහින් පොත් තෝරන්න හැදුවට මට නම් එතනින් මොකවත් ගන්න හිතක් තිබ්බේ නැහැ. මොකද මම ගන්නවමයි කියලා හිතන් ආපු පොත් සෙට් එකක් තිබ්බා. ඉතින් ඒක ගන්නකම් මට වෙන මොකුත්ම පොත් ගන්න හිතුන්නේ නැහැ. කොහොම හරි හේෂාන්ට මේක තේරුම් ගියා. ඉතින් එයා කිව්වා අපි යන් ඉස්සෙල්ලම වාගේ පොත් ටික අරන් ඉමු කියලා. ඊට පස්සේ අපි ගියේ සමයවර්ධන ස්ටෝල් එකට. ඒකෙන් මම ගන්න හිතාගෙන ආපු පොත් සෙට් එකම අරගන්න පුළුවන් වුණා. හැබැයි එතන පුදුම සෙනගක් හිටියේ. මගේ යාළුවෙකුත් ඇවිල්ලා හිටියා අපි බුක් ෆෙයා ගිය දවසේ. මේ කලබල ඇස්සේ කොහොම හරි අපි කට්ටියට එකට ඉඳලා ෆොටෝ එකක් ගහගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ගියා රසකතා පබ්ලිෂර්ලාගේ හෝල් එකට. අපේ අක්කට පොතක් ගන්න තමයි ඒකට ආවේ. අක්කත් අපිත් එක්ක එන්න හිටියට එයාට එන්න බැරි වුණා. ඉතින් අපි ඒ ස්ටෝල් එකේ මම ආස පොතකුත් තිබිලා අරගත්තා. ඒකත් අරගෙන අක්කගේ පොතත් අරගෙන අපි එළියට ආවා. කොහොම හරි අක්කට ගත්ත පොතේ ඕත ඇවිල්ලා ඉන්නවා කියලා අක්කා කෝල් කරලා කිව්වම අපි පොතත් අරන් එයාව හොයන් ගියා. සෑහෙන වටයක් ගහලා කොහොම හරි ඕත සයින් එකක් අරගත්තා. එහෙට මෙහෙට දුවලා මහන්සි නිසා ආයෙම අපි ෆුඩ් ස්ටෝල් තියෙන පැත්තට ගිහින් ඔරෙන්ජ් ජූස් එකකුත් බීලා ආයෙත් සැරයක් බාගේන් එකට ගියා. බාගේන් එකනොත් හොඳ පොත් කීපයක් අපිට හම්බ වුණා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි ගෙදර යන හිතාගෙන එළියට ආවා. ඒ යන අතරමඟ මැගී එකක් කන්නත් අමතක කරේ නෑ. මේ විදිහට ගොඩක් ලස්සනට එදා දවස ගත වුණා. මේ තියෙන හැම ෆොටෝ එකක්ම හැම පුංචි වීඩියෝ එකක්ම මට නම් හරිම ආදරණීය මතක සටහනක්. ඉතින් ඔන්න ඔහොම තමයි 2025 අපේ බුක් ෆෙයා ගමන අවසන් වුණේ. මම ඔයාලට පෙන්නන්නම් අපි මොනවාද බුක් ෆෙයා එකෙන් මේ සැරේ ගත්ත පොත් කියලා. ඉතින් එහෙනම් එන්න ඒ ටිකත් බලන්න. ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ වනගත වූ නාවික. කත්යානා අමරසිංහ සිංහලට පරිවර්තනය කරපු කැරොලයිනියස් කතා මාලාවේ සිංහල පරිවර්තන පොත් සෙට් එක. මේකේ පොත් 7ක් තියෙනවා. මේ පොත් 7ම මම අරගත්තා. මේක ලිටිල් හවුස් කතා මාලාවට සම්බන්ධ වෙනවා. ලිටිල් හවුස් වල ඉන්න ලෝරාගේ අම්මා තමයි කැරොලයින් කියන්නේ. මේක ටෙක්සාසයේ වෙඩික්කාරයා කියන පොත. මේ තියෙන්නේ ඝාතකයාගේ සටහන පොත. මේක 5 minutes in the morning පොත. මේ පොත තාක්ෂණික භාවිතාවය ගැන.